දඹදෙනි ආසනයේ අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අනුබද්ධව නව පොලිස් ස්ථානයක් පසුගියදා විවෘත කරනු ලැබුවා. ඒ අලව්ව බෝයවලන ප්‍රදේශයේදී ස්ථාපිත කළ මෙම නව පොලිස් ස්ථානය මගින් අංක 991 ගල්ගමුව දකුණ, 993 පංගොල්ල, 994 හෙන්ඩුවාව, 995 හෙන්ඩුවාව වත්ත, 1008 ඉහළ කලල්පිටිය, 1009 කැප්පිටිවලාන, 1010 මඩවල, 1011 ඕතර කිරුවම්පොළ, 1025 වේදෙනිය, 1026 කණමීවල, 1028 නැබඩ වතුර, 1030 කැන්දකොල්ල, 2027 ගල්දෙනිය, 2029 බෝයවලාන යන ග්‍රාම සේවා වසම් 14ක් ආවරණය වනවා. වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වයඹ පළාතේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම නව පොලිස් ස්ථානය විවෘත කිරීම සිදු කරනු ලැබුවා. පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසි පරිදි ක්‍රියාත්මක කරමින් චාම් උත්සවයක් මේ සඳහා සූදානම් කර තිබුණා. ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් රජයට අයිතිව තිබූ මෙම පැරණි ගොඩනැගිල්ල සහිත භූමිය ලබා දීම සිදු කළ අතර ඉතාමත් සුළු කාලයකදී නවීකරණය කරමින් අද මේ ආකාරයට දර්ශනීය ලෙස පොලිස් ස්ථානයට යෝග්‍ය වෙන පරිදි සකස් කර තිබෙනවා.
වශයෙන් පොලිස් පරීක්ෂක චතුරංග මහතා රාජකාරිය සිදු කරනු ලබනවා. ප්‍රදේශයේ ජනතාවට දුර බැහැර නොයා තම ආරක්ෂාව හා නීතිමය ගැටලු සම්බන්ධ රාජකාරී සිදු කර ගැනීමට විශාල පහසුවක් මේ තුලින් සැලසෙනවා නොඅනුමානයි. පොලිස් ස්ථානයේ අභිනව ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට